කවුරු හරි කෙනෙක් ඔයාගෙන් නිකමට ඇහුවොත් ඔයාගේ ගෙදර අපිරිසුදුම තැන මොකක්ද කියලා ඔයා මොකක්ද දෙන උත්තරේ? එක සැරේම ඔයා කියයි බාත්රූම් එක. එහෙමත් නැත්නම් টয়ලට් එක. ඒත් නැත්නම් කුණු බකට් එක තියෙන තැන කියලා. මම කිව්වොත් ඒ ඔක්කොම වැරදි කියලා ඔයා විශ්වාස කරනවද? විශ්වාස කළත් නැතත් මේ වීඩියෝ අවසන් වෙනකම් බැලුවොත් ඔයා පුදුම වෙන බව නම් මට විශ්වාසයි. එහෙනම් අපි යමු අද දවසේ වීඩියෝවට. ඔයාගේ ගෙදර අපිරිසුදුම තැන තමයි ඔයා දවසට 3-4 පාරක් වලම් පිඟන් කෝප්ප හොදන්න ගන්න ස්පොන්ජ් කෑල්ල. ඔයා හිතන්නේ සබන් හරි වෙනත් පිරිසිදු කාරකයක් දාලා හොදන නිසා මේ ස්පොන්ජ් කෑල්ල පිරිසිදුයි කියලා. එහෙම නේද? ඒත් මේ ගැන ඇත්තම කතාව ඇහුවොත් ඔයා පුදුම වෙයි. මෙන්න මේකයි ඇත්තම කතාව. මේ ස්පොන්ජ් කෑල්ල ඇයි මෙච්චර අපිරිසිදු? සාමාන්‍ය වැසිකිලි පෝච්චියක තියෙන බැක්ටීරියා ප්‍රමාණයට වඩා ලක්ෂ ගානක බැක්ටීරියා ප්‍රමාණයක් ඔයා නිතර පාවිච්චි කරන ස්පොන්ජ් කෑල්ලේ වර්ග අඟලක ජීවත් වෙනවා කියලා තමයි පර්යේෂණ වලින් හොයාගෙන තියෙන්නේ. තවත් කාරණාවක් තමයි ස්පොන්ජ් එකේ තියෙන හිල් ඇස්සේ ඉඳුල්, බත් ඇට කෑලි, හොදි ඒ වගේ දේවල් හිර වෙලා තියෙනවා. ඊට අමතරව ඒක හැම වෙලෙම වතුරෙන් තෙත් වෙලා තියෙන්නේ. මේ තෙතමනේයි කෑමයි කියන්නේ සැල්මොනෙල්ලා සහ ඊකෝලයි වගේ භයානක විස බීජ හැදෙන්න කියාපු සුපිරි තැනක්. අනිත් වැදගත්ම කාරණය තමයි මේ ස්පොන්ජ් එකකින් පිඟන් හොදනවා කියන්නේ ඔයා අපිරිසුදු පිඟානක විස බීජ තට්ටුවක් ආලේප කරනවා වගේ වැඩක්. ස්පොන්ජ් එකකින් පොඩ්ඩක් හරි අමුතු ගඳක් එනවා නම් ඒ කියන්නේ ඒක ඇතුලේ බැක්ටීරියා පිරීලා ඉතිරිලා ගිහින් කියන එකයි. ඒ වෙලාවේ මේක විසි කරනවා හැර ඔයා මේක තවත් පාවිච්චි කරනවා නම් ඒකෙන් ලෙඩ වෙන්නේ ඔයත් ඔයාගේ පවුලේ අයත් කියන එක හොඳට මතක තියාගන්න. අපි හිතනවා ගෙදර හැමෝටම නිතර බඩේ අමාරුව හැදෙන්නේ කඩින් කාලා කියලා. ඒත් ඇත්තම ලෙඩේ එන්නේ ගෙදර කුස්සියෙන් වෙන්නත් පුළුවන්. ඉතින් මේ ස්පොන්ජ් එක මාරු කරන්න ඕන දවසක් තියෙනවද? එහෙමත් නැත්නම් කාලයක් තියෙනවද? ගොඩක් ගෙවල් වල ස්පොන්ජ් එක විසි කරන්නේ ඒක කෑලි කැඩිලා කුඩු වෙලා අතට අහුවෙන්නේ නැති ගානට දිරලා ගියාම. කරුණා කරලා එහෙම කරන්න එපා. සතියකට සැරයක් අනිවාර්යයෙන්ම ස්පොන්ජ් එක අලුත් කරන්න පුළුවන් නම් ඒක ඔයාටත් ඔයාගේ පවුලේ අයගේත් සෞඛ්‍යයට ඉතාමත් හොඳ තීරණයක් වෙනවා. රුපියල් 50ක් 60ක් වගේ ගාණක් ඉතුරු කරන්න ගිහිල්ලා පවුලේ හැමෝම එහෙමත් නැත්නම් එක්කෙනෙක් හෝ දෙන්නෙක් ලෙඩ වෙනවට වඩා ස්පොන්ජ් එක මාරු කරන එක හොඳයි කියලා මේ වීඩියෝ බැලුවම ඔයාටත් හිතෙනවා ඇති.